ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් මම මල් පෝච්චි දෙක තුනක් ගන්න ගියා. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මල් පෝච්චි වල ගණන් ඔයාලට පෙන්නන්න. මේ white color එක රුපියල් 50යි. එතකොට මේ මල් පෝච්චිය රුපියල් 20යි. මේ මෙරුන් කලර් එකත් රුපියල් 50යි. මං හිතුවට වඩා ගොඩක් අඩුයි ප්ලාස්ටික් මල් පෝච්චි. රුපියල් 500කින් ඔයාලට මල් පෝච්චි 5ක් ගන්න පුළුවන්. ලස්සන ඒවා. ඒ වගේම මේ ලොකු මල් පෝච්චි 100, 150, 200, 300 ගණන් වලටත් තියෙනවා. ඔයාලට පේනවත් දන්නේ නැහැ. white color stand එකක් එක්ක තිබ්බ මල් පෝච්චියක්. ඒක රුපියල් 450ක් හරි 470ක් වගේ කිව්වා. සිංහල අලුත් අවුරුද්දත් එනවනේ. ඉතින් මං හිතුවා මනේ ප්ලාන්ට් වලින් විතරක් ගේ ලස්සන කරගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට අරන් එන්න. මනේ ප්ලාන්ට් කියන්නේ ඉක්මනට වැවෙන, ඉක්මනට වවා ගන්න පුළුවන් මල් පැලයක්. ඉතින් තෙතමනය තමයි ගොඩක් ඕනේ මනේ ප්ලාන්ට් වලට. පෝර මුකුත් අවශ්‍ය නැහැ. ඉතින් බලමු කොහොමද කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් නම් මේ වගේ මනේ ප්ලාන්ට් ඉත්තක් හොයාගන්න. ඒක මේ විදිහට එක මුලක් ඉතුරු කරලා එක කොලයක් ගාවින් කපා ගන්න මේ වීඩියෝ එකේ පේන විදිහට. මනි ප්ලාන්ට් එක වර්ග තියෙනවා. මම දැකලා තියෙනවා මේ කොළ පාටයි සුදු පාටයි කොළේ තියෙන එකක්. හරිම ලස්සනයි. ඒක මට තාම හොයාගන්න බැරි වුණා. ඉතින් මේ එක ಜಾති වලින්, ඒ කියන්නේ එක කොළේ වෙනස් විදිහට හොයාගන්න පුළුවන් නම් ඇත්තටම හරිම වටිනවා. මනි ප්ලාන්ට් කියන්නේ ගෙදරට වාසනාව ගෙන මල් පැලයක් කියලා කියනවා. මං හැබැයි ඒක ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ. හැබැයි YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා මනි ප්ලාන්ට් කියන්නේ හරිම වාසනාවන්ත මල් පැලයක් කියලා. කපලේ වරුණාට පස්සේ ඔයාලා මේ විදිහට වතුරේ දාලා තියන්න. එතකොට මොටෙයි අදිනවා. සමහර වෙලාවට අලුතෙන් මුල් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට නම් සති 2-3ක් විතර යනවා. නැත්තම් අලුත් මොටෙయ్య එන්න නම් සතියක් විතර තමයි යන්නේ. එහෙම මොටෙయ్య ආපු ගමන් ඔයාලට පුළුවන් පැලේ හින්දන්න. ඔයාලට කැමති නම් මේ විදිහට මුල් ටික උඩින් බොරළු ටිකක් එකතු කරගන්න පුළුවන්. එතකොට කොළේ හෙලවෙන්නේ නැතුව එක තැනකට කරලා තියාගන්න පුළුවන්. මම මේක කලින් වීඩියෝ එක පෙන්නුවා. මම මේ මනි ප්ලාන්ට් එක ඉඳලා තියෙන්නේ බොරළු වල. ඉතින් වීදුරු බෝතලේ ඇතුලේ හොඳට මුල් ඇදලා පැලවෙලා තියෙනවා. මේක ඇත්තටම මේ මම ලොකු ඉත්තක් ඉඳුවේ. අපේ ගෙදරට ආපු නෑදෑ කෙනෙක් පැල නැද්ද කියලා අහුවාම ඇතුලේ මුල් ඇදලා තිබ්බ නිසා මම ඒ ඉඳපු ලොකු ඉත්ත කැපුවා. කපලා ඒක යාට දුන්නා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳට මුල් ඇදලා මනි ප්ලාන්ට් එක බොරළු වල පැලවෙලා තියෙනවා. මේ මනි ප්ලාන්ට් එක හදන විදිහ මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඒක බලපු නැති අයට බලන්න මම ඒකේ link එක description box එකේ දාන්නම්.
විශේෂයෙන්ම කියන්න ඕනේ මම 2025 අවුරුද්ද වෙනුවෙන් වීඩියෝ එකක් කරා. ඒක 30000කට අධික පිරිසක් බලලා තිබ්බා. හැමෝටම thank you. ඉතින් ඔයාලටත් පුළුවන් කිසිම වියදමක් නැතුව මේ විදිහට ගේ වෙනස් විදිහට හදාගන්න. ඉතින් මේ මනි ප්ලාන්ට් එක ඔයාලා දැකලා ඇති. ඔය ගොඩක් ගෙවල් වල ෂොප් වල එහෙම වවනවා. ඒක වැල මේ දිගට හදාගන්න පුළුවන් අපිට. ඉතින් ඒකට ටික කාලයක් යනවා. මගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු.